සුබ දවසක් වේවා හැම දිනාටම කියලා channel එකට අපි ආදරෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්නේ මේ පුනර්භවය පුනරුත්පත්තිය කියන මේ බෞද්ධ සංකල්පය පිළිබඳව බුදුන් වහන්සේගේ ඉගැන්වීම. එතකොට පුනර්භවය පුනරුත්පත්තිය කියලා කියන්නේ මේ පුනර්භවය කියලා කියන්නේ නැවත ඉපදීමනේ. පුනරුත්පත්තිය කියලා කියන්නේ ඒකටම සමාන අදහසක් නැවත ඉපදීම සංකේතවත් වීම. එතකොට සාමාන්‍ය සංසාර ගමන ගත්තාම ඕනම කෙනෙක් නැවත උපදිනවා. නිවන් දකින්නකම් ඉපදිනවානේ. එක්ක මනුස්ස ලෝකෙ උපදිනවා, එක්ක දිව්‍ය ලෝකෙ උපදිනවා, එක්ක තිරිසංගතාත්මක ප්‍රේත ලෝකෙක කොහේ හරි ලෝකෙක උපදිනවා. එතකොට ලෝක 32ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ. මේ ලෝකවල කර්මානුරූපවනේ උපත ලබන්නේ. එතකොට ස්වභාව ධර්මයේ සංකේතයක් තමයි මනුෂ්‍යයා කියලා කියන්නේ. මනුෂ්‍යයා ස්වභාව ධර්මයේ නිර්මාණයක් නම් ස්වභාව ධර්මය විසින් ඒ නිර්මාණය විකෘති වෙනකොට මේ ස්වභාව ධර්මයා මනුෂ්‍යයාට හානිදායක දේවල් සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් සුනාමි ව්‍යසනය අපි උදාහරණයට ගත්තොත් මේ ස්වභාව ධර්මය කෝප වෙලා අපි ඒකට කියනවානේ දේව කෝපයක් කියලා. ඇත්තටම මේ ලෝකය පාලනය කරන එහෙම දෙවිවරු කොටසකුත් ඉන්නවා. දැන් වැස්සට අධිග්‍රහිතව දෙවිවරු ඉන්නවා. ඒ වගේ අවුවට අධිග්‍රහිතව දෙවිවරු ඉන්නවා. ඒක බුදුහාඳුරන්ගේ ධර්මයේ සඳහන් වෙනවා. එතකොට වස්ස පාලනය වෙන්නේ දෙවිවරු හරහා. එතකොට එයාලගේ ආශිර්වාදය රාජා භවතු ධම්මිකෝ. එයාගේ ආශිර්වාදය රජාට විතරක් නෙමෙයි ලෝකෙ මිනිස්සු හැමෝම ධාර්මික වුණොත් හැමෝටම හිරුගේ රශ්මිය හොඳට ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ලෝකෙට කාලෙන් කාලෙට විශේෂ මිනිස්සු ලෝකෙ පහළ වෙනවා. මේ ස්වභාව ධර්මයට සේවය කරන්න. උදාහරණයක් හැටියට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒ පාරමිතා පුරන්න යනවා කියලා කියන කතාව තමයි දසපාරමිතා පුරාගෙන යනවා කියලා කියන්නේ. මේ ඉපදීම නැවත නැවත ඉපදෙමින් සුගති දුගති වල මේ සසර ගමනත් එක්ක ලෝකෙට සේවයක් කරලා මිනිස්යාගේ පරම යුතුයකම මිනිස්යාට සත්වයාට සේවය කරන එක. එතකොට එහෙම ලෝකේ ඉන්නවා කරුණාවන්ත මිනිස්සු. බුදුරජාණන් වහන්සේලා බෝසතාණන් වහන්සේලා කියන්නේ උන්වහන්සේලා ලෝකෙට කරුණාවම උපදවා ගන්න සංසාර ගමනම පුරුදු කරනවා. ඊට වඩා වීරය අඩු පිරිස පසේ බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලා තමන් වහන්සේ අවබෝධ කරගෙන අන් අයට ධර්ම දේශනා කරනවා ස්වල්ප කොටසක් දානෙන් පිණ්ඩපාතෙන් යෙපෙද්දී. ඊට පස්සේ මහරහතන් වහන්සේලා උන්වහන්සේලාත් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේලාගේ පාරමිතා ප්‍රමාණය හැටියට ඒ සංසාර ගමන අවසන් කරලා එහෙම යනවා. එතකොට ලෝකයටම යහපතක් කරන්නේ ගොඩක් වෙලාවට බෝසතාණන් වහන්සේලා පාරමිතා පුරපු අය. ඉතින් මේ පාරමිතා ශක්තිය සබාධමේ සංකේතයක්. දැන් මේ නායයම අපි උපමාවට ගත්තොත් නොඑක් දෙනා නොඑක් අර්ථකථන දෙන්න පුළුවන්. නමුත් ස්වභාව ධර්මයේ කුපිත වෙලා මිනිස්සු අධාර්මික වෙලා අර සූත්‍රයක් තියෙනවා මට සූත්‍රේ නම මතක නෑ. ආහාරවල තියෙන ඕජෝ ගුණය නැති වෙලා යනවා. ආහාරවල තියෙන ඕජෝ ගුණය නැති වෙලා යනවා. ආහාරවල තියෙන රසය අහිමි වෙනවා. අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිනිස්සු මත් වුනහම ඒ තැනටපත් වුනහම ස්වභාව ධර්මය කරන්නේ ස්වභාව ධර්මයට අවශ්‍ය කරන දැඩි නීති ක්‍රියාත්මක වුනහම ඒ මිනිස්සු පාලනය වෙනවා, තුලනාත්මක වෙනවා. අන්න ඒක තමයි වෙන්නේ. ඉතින් මේක ලොකු විශ්ලේෂණයක් නෑ මෙතන. ඉතින් මේ පුනරුත්පත්තිය කියන කාරණාවත් ලෝකයට යහපතක් කරන බෝසත්වරු මේ ලෝකේ පහළ වෙනවා. හැබැයි මේ බෝසතාණන් වහන්සේලා කියලා කියන්නේ දැන් අපේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සාරා අසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරවනේ. ඉතින් උන්වහන්සේ පෙරම් පුරපු කාලේ උන්වහන්සේ නොඑක් ආත්මවල උපදෙමින් මේ සත්වයාට සේවය කළා. ඉතින් එතකොට නිරුපද්‍රිතව මව කුසෙන් ඇවිල්ලා කෙනෙක් නික්ලේශී වෙලා බුදු බව ලබන්නෙත් නැහැ. නික්ලේශී වෙලා පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නෙත් නැහැ. අඩුපාඩු සහිතව තමයි මිනිස්සු ලෝකේ නිර්මාණය වෙලා අඩුපාඩු හදාගෙන මේ සියල්ල පාරමිතා බවට පත් කරගෙන පරිපූර්ණ භාවයට පත් වෙන්නේ. පොළව හාරලා මැණික් ගත්තොත් මැණික උපදාලා ගත්තොත් තමයි මේ මැණිකේ ආලෝකය අපිට ළඟා කරගෙන අපිට එහි ලස්සන බලලා පලන් දණ්ඩද ඕනම දෙයකට පාවිච්චි කරන්න වටිනාකමක් හදාගන්න පුළුවන්කම තියෙන ලෝකේ මේ මහ පොළේ ඕන තරම් මැණික් තියෙනවා. ඉතින් නැවත ඉපදීම කියන කාරණාවත් පාරමිතා ශක්තියේ ස්වභාවයක්. එතකොට මෙන්න මේ දේවල් ලෝකේ කලින් කාලට සිද්ධ වෙනවා. මිනිස්සු සමාන වෙනවා. මිනිස්සු සබා ධර්මයට එකඟ නොවෙනකොට ස්වභාව ධර්මයා විසින් නියෝග පනවලා
මිනිසාට බොනින් එකක් දෙනවා, අවවාදයක් දෙනවා. ස්වභාව ධර්මයට එකඟ වෙන්න, මිනිස්සු අතරේ සමගිය සාමය පවතින්නට ඕන. මිනිස්සු අතරේ සාමකාමී ජීවිත අවශ්‍ය වෙනවා. හැම සත්වයකටම හැම අයිතියක්ම ලැබෙන්නට ඕන ඒ අවශ්‍ය පරිදි. නිසා කිසි කෙනෙක් කිසි කෙනෙකුට හානියක් කරන්න මේ ස්වභාව ධර්මයට එකඟව කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම කරනවා නම් එහි පැවැත්මක් නැති බවයි බුදු දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ නැවත ඉපදීම කියන කාරණාවත් ලෝකයට වෙන අයහපතක් ගැන සාකච්ඡා කළොත් මේ ලෝකෙට අයහපතක් සිද්ධ වන්නේ ස්වභාව ධර්මයට එරෙහි වීම නිසා. සුනාමි ව්‍යසනයෙන් මහා ගස්කොළන් කඩාගෙන බිල්ඩින් ගලෝගෙන හැමදේම ගලෝගෙන ගියත් සාමාන්‍යයෙන් මැටි ප්‍රතිමා වහන්සේලා විතරක් ඉතුරු වෙමින් ඒ පූජනීය වස්තු ඉතුරු වෙලා අනිත් ඒවා විනාශ වුණේ මිනිසුන්ට දුන්න අවවාදයක්. ලෝකයේ ස්වභාව ධර්මය හානි ස්වභාව ධර්මයට කරන්නේ නැතුව ස්වභාව ධර්මයේ සංකේතය එලෙසම පවතිනවා නම් මේ සිදු නොවන බවත් අපිට ඒ පණිවිඩයක් ලැබෙනවා. එතකොට මේ මෑතක වෙච්ච නායයාම සම්බන්ධවත් අපිට එසේමයි ප්‍රකාශ කරන්න තියෙන ධර්මයට ගලපලා. ඉතින් අපි හැම වෙලාවෙම කර්මයයි ධර්මයයි විශ්වාස කරන්නට ඕන. අද මිනිස්සු ධනය, බලය, කීර්තිය කියන තුන ඔස්සේ ගමන් කරලා මිනිස්සුන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්නකොට විශාල පිරිසකට හානියක් සිදුවන බව ඔවුන්ගේ ආරම්භයේම ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අවසානයේදී මහා විශාල පිරිසකට හානිදායක දේවල් සිදු වුනේ. දැන් උදාහරණයක් යුද්ධය තිබිච්ච සමයේදී මොනතරම් හානියක් සිදු වුණාද? ඉතින් එතකොට ස්වභාව ධර්මය කුපිත වුණා. ඒ කාලවල අපිට මහා ගැටලු ප්‍රශ්න කරදර තිබුණා. ඉතින් එය නිමාවීමත් සමග මිනිසුන් මරා ගැනීමේ මුග සංඥාව පහළ වෙන තැනට ක්‍රමක්‍රමයෙන් පත්වේගෙන යනවා. ඉතින් ඒ තියෙන ස්වභාවය වැළකීලා මිනිස්සු අතරේ සාමය, සමගිය සහ සෞභාග්‍ය උදා කරගන්න හැමෝටම සතුටින් ජීවත් වෙන්න ඕන කරන දේවල් අපි හදාගත්තොත් අපේ ජීවිතය තුළ නැවත ඉපදීම යහපත් කරගන්නටත් මේ ස්වභාව ධර්මයට එකඟව ලස්සනට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් බලන්න අද හැදෙන ලෙඩ පිළිකාව ආදී වශයෙන් දරුණු දේවල් හැදෙන්න ඉස්සර මේ වගේ රෝග තිබුණේ නැහැ. තිබුණා රෝග පිළිකාව කියන එක තිබුණා. නමුත් මෙතරම්ම බහුල ලෙස මිනිසුන් රෝගී වුණේ නැහැ. බුද්ධෝත්පාද කාලවල මිනිස්සුන්ට සෞභාග්‍ය උදා වෙන්නත්, අබුද්ධෝත්පාද කාලවල සෞභාග්‍ය නැති වෙන්නත් හේතු දෙක වාසනාව සහ අවාසනාව කියන කාරණාව. එතකොට මේ යන්නේ තාම බුද්ධෝත්පාද කාලය. එතකොට මේ කාලවල මෙහෙම වෙන්න බෑ. එහෙම වෙනවා නම් ස්වභාව ධර්මයට එරෙහි වීම නිසායි මේ දේවල් වෙන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕන ස්වභාව ධර්මයට එරෙහි නෙවෙයි ස්වභාව ධර්මයේ සංකේතයක් ලෙස අපි ජීවත් වුණොත් අපිට අපේ ජීවිතය සෞභාග්‍යමත් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඉස්සර අර මහා සම්මත රජ කෙනෙක් පත් කරේ එල්හාල් ගිහිල්ලා කුඹරට ගිහිල්ලා අරන් ආවම දවසක් දෙකක් කිහිපයක් යනකොට මිනිසුන්ට කම්මැලි හිතුනහම Tamanට සතියකට විතර ගෙන්න ගත්තා. ඒ කියන්නේ තණ්හාව ඇති වුණා. ඉතින් ඔතනින් තමයි මේ ප්‍රශ්නේ හටගත්තේ. සම්මත කියන රජ කෙනෙක් ආවෙත් ඒකටනේ. එතකොට ඒ අතීතයට ගියාම අපිට තේරෙනවා ආබස්සර දිව්‍ය ලෝකෙන් ආපු මිනිස්සු අද මේ වෙනකොට මිනිස්සුන්ගේ චරිතාංග වෙනස් වෙලා තණ්හාව කියන කාරණාවත් එක්ක ධනය, බලය, කීර්තියත් එක්ක පොරබදිනකොට මිනිස්සු අතරේ අසමගිය ඇති වෙනවා. ප්‍රාණඝාතය සිද්ධ වෙනවා, සොරකම සිද්ධ වෙනවා, වැරදිකාම සේවනය සිද්ධ වෙනවා. ලෝකෙ පිරිහිලා, පන්සිල් වලින් පිරිහිලා යනකොට මිනිස්සු විශාල ලෙස පිරිහීමකටපත් වෙලා මේ වගේ කරුණු කාරණා සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ ලෝකයේ අරිහතුන් වහන්සේලා, පසේබුදුවරුන් වහන්සේලා සහ බෝසතාණන් වහන්සේලා උපදිනකට නික්ලේශී වෙලා ඉන්නේ නැහැ. සෑම කෙනෙක්ම ඒ යම් ගුණධර්මයක් දියුණු කරලා ඒ තත්ත්වයටපත් වෙන්නේ. දැන් අපේ දේවදත්ත හාමුදුරුවෝ අනාගතයේදී පසේබුදුවරයෙක් හැටියට පිරිනමන් පාන. එතකොට බුදුරජාණන් වහන්සේට අපිට තර්ක කරන්න පුළුවන් ගල් පෙරළු කෙනා කොහොමද බුදු වෙන්නේ කියලා. ඔය යාගේ අඩුපාඩු එයා හදා ගන්නවා. එයා සංසාරේ හදා ගන්නවා. උන්වහන්සේ නිරේට ගිහිල්ලා දැන් අවීචි මහ නරකේ ඉන්නේ. එතකොට උන්වහන්සේ කර්මයේ ගෙවලා නැවත කුසලය මතුවෙලා අර පාරමිතාව මතුවෙලා උන්වහන්සේ තැනට එනවා. ඉතින් ලෝකේ ස්වභාවය එයයි. අපේ දැනුම නැති නිසා ගොඩක් අය ਵਿਚාරයක් කරන්න පුළුවන්. සීලවන්තකම අවශ්‍යයි, මෙන්න මේ දේවල් අවශ්‍යයි කියලා. මිනිස්සෙකුගේ යම් යම් අඩුපාඩු තිබීම පුද්ගලික දෙයක්. නමුත් මිනිසුන්ගේ ගුණධර්මය කියන එක ඊට වඩා එහා ගිය දෙයක්. ගුණධර්මය පරිපූර්ණ වෙනකොට මිනිස්සු සීලයේ ගුණේ පරිපූර්ණ කරගන්නවා. සීලයෙන් පරිපූර්ණ වෙලා ගුණධර්ම රැකෙන විදියක් ලෝකේ නැහැ. ගුණධර්මය පරිපූර්ණ වීමෙන්, සීලය පරිපූර්ණ වීමෙන් ඒ දේවල් ක්‍රමයෙන් එකට එමුණු දම් වැලක් වගේ සමානව යන කරුණු කාරණා. ඉතින් අපි සන්තෝෂයි මේ පිළිබඳව ඔබට අදහස් ප්‍රකාශ කිරීම ගැන. අපි ඉදිරියට මේ සම්බන්ධව මාතෘකාව ඔබට අරගෙන එනවා. හැම දිනාටම ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.